මේ ගේ ලබා දුන්නේ මිනිස්සෙක්ගේ අසරණකමට මිසක් දේශපාලන මැදිහතින් තොරව මේ විදිහට ලබා දීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. කෙනෙක් බහරිට ලීඩ් දුන්නා. අනිත් එක්කෙනා සම්පූර්ණ වයරින් එක කරලා දුන්නා. ඒක මට ලොකු හයියක් වුණා. මගේ නම රේණුකා දමයන්ති. මට බබාලා 3 දෙනෙක් මහත්තයා ඉන්නවා. මහත්තයා අසනීප වෙලා හිටියේ. ඇත්තටම අපේ ගේ කඩාන වැඩෙන විදියට මට්ටමේ තිබ්බේ. තහඩු වහලා පොඩි ගෙයක් තිබ්බේ. අපි තනි කාමරයක තමයි ජීවත් වුනේ. දරුවෝ 3 දෙනාම ඉගෙන ගන්නවා. මහත්තයාට ඇත්තටම රැකියාවක් කරන්න බෑ. එයාට රෝගාදාර මුද්‍රක තේජ ඔෆිස් එකෙන් හම් වෙනවා. ඒවා එයාගේ ලිහිත් වලට ගියපුවාම ඉවරයි. ඊට පස්සේ අපිට අස්සසුමක් හම් වෙනවා. මම ව්‍යාපාරයක් වශයෙන් ආප්ප හදනවා. කොහොම හරි මට මේ ලක්ෂ 10ක මගේ නිවස හදාගන්න මුදලක් හම්බ වුණා. ගොඩාක් මගේ මහත්තයාගේ පැත්තේ ඥාතීන් මට උදව් කරා. මගේ පැත්තේ ඥාතීන් උදව් කරා. වයරින් එකක් කරලා දුන්නේ මහත්තයාගේ ඥාතීන්. ඒ කියන්නේ මහත්තයාගේ නන්දගේ පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ පුතාලා දෙන්න තමයි එක්කෙනෙක් බහරිට ලීඩ් දුන්නා. අනිත් එක්කෙනා සම්පූර්ණ වයරින් එක කරලා දුන්නා. ඒක මට ලොකු හයියක් වුණා. තව මහත්තයාගේ බාප්පා සිම් පිටන් අරන් දුන්න කොහොම හරි ඥාතීන්ගේ ඊ සහෝදරයන් මැදිහත් වීම මත මේ ගොඩ නැගුණා. ඇත්තෙන්ම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට මේ මුදල් ලබා දීලා මාව දිරිගන්නලා මට ඉන්න මගේ දරුවෝ 3 දෙනාටම කැින්ද නිවසක් අදා දුන්නා. ඒ වගේම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ 441 තුලන ප්‍රදීප්සර්ට. ඒ වගේම දේශපාලන වශයෙන් පක්ෂ ભેද නොතකා මේ කටයුත්ත සඳහා උදව් කර දේශපාලන අධිකාරියකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තම කියනවා නම් මේ ගේ ලබා දුන්නේ මිනිස්සෙක්ගේ අසරණකමට මිසක් දේශපාලන මැදිහතින් තොරව මේ විදිහට ලබා දීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම ග්‍රාම සේවක මහත්මයාට තව අපේ සමුද්ද බැංකුවේ කළමනාකාරතුමා ඇතුළු ඒ සියලුම දෙනාටත් මාව මේ විදියට තෝරගෙන ජනාධිපතිතුමාටත් මම ගොඩාක් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද පක්ෂ ભેදයකින් තොරව අසරණ මිනිස්සුන්ට උදව් වීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මම ගොඩාක් ස්තුති වෙනවා. ඒ වගේම මගේ කෘතඥතාවය මම පුද කරනවා එතුමාට.